ආයුබෝවන් ක්‍රිකට් අහන ක්‍රිකට් බලන ඔයාලට අලුත් මාරංචියක් කරන් අදත් ආව සුද්දෝන් පයි 2026 ලෝක කුසලානේ සුපිරි 8 දෙනාගේ වටේ දැන් පසුවන්නේ අතිශය තීරණාත්මක මෙන්ම සංකීර්ණ වංසන්දියකය. දෙවනි කණ්ඩායමේ තත්ත්වයේ දෙස බැලුව විට එංගලන්තයේ දැන්ටම සියානසක පතුරවමින් අවසන් පූර්ව වටේ සිය ස්ථානයේ තහවුරු කරගෙන අවසානයේ. දැන් ඉතිරිව ඇත්තේ එකම එක අවස්ථාවකි. ඒ සඳහා පාකිස්තානය සහ නවසීලන්තය අතර ඇත්තේ සෙල්ලම් නැති සටනකි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙන විටත් අවසන් පූර්ව වටේ සිහිනය ඉවත් වී සිටියත් පාකිස්තානයේ ලෝක කුසලානේ නම තීරණය කිරීමේ අතුර දැන් ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතේ. වර්තමාන තත්ත්වය නම් පාකිස්තානයේ හට ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ගණිතය වැදගත් වී ඇත. මක් නිසාදයත් ඔවුන් පවත්වාගෙන යන දළ ලකුණු වේගය නවසීලන්තයට වඩා පහළ අගයක් ගැනීම. මේ සඳහා පාකිස්තානයේ සතු එකම බලාපොරොත්තුව නම් ශ්‍රී ලංකාව ලබා දෙන අභියෝගයේ පන්දු 13 තුළ හඹා යාම හෝ පළමුව පිටිහරඹයේදී ලකුණු 65ක පරතරයකින් තරගය ජය ගැනීමයි. මේ සඳහා ශ්‍රී ලංකාව ඉඩ ලබා දෙයි. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න යන්න. අලුත් වීඩියෝකින් සෙට් වෙමු. මම සුද්දෝන්.